මතක තියෙනවා කියලා නාගන්නද මං හිරේ läගලා හිරබත් ගිල ගිල ඉන්නද මං ඕරකයට බලෙන් නැගලා එල්ලෙන්නද මං එහෙම කළොත් රට්ටු කියයි මෝඩ දුමියමං මුල්ලේරිය ගියා කියලා මතකයිනේ බං හිඹුටානේදි ගැන්සිය චුට්ටක් මතකයි බං එතනදී ඒ වෙඩි තියපුවා මතක නෑනේ බං මතක තියෙන්නේ මට වෙඩි වැදිලා කියලා බං අම්මා ඇවිත් කවුරුද වෙඩි තිබ්බා කිව්වා බං ඒකින්ද දැන් රෝහලේ ඉන්නවාලු මං වෙඩි තියාපු සීන් එකම මතකයිනේ බං අම්මා ආව තමයි මතක මොකද මන්දවං රටවල මුදලාලිලා මුණ ගැහුණා මං ලොකු බිස්නස් ගැන චුට්ටක් මතකයි බං හැබැයි අපේ රටේ ගෙනත් විකුණනවද මං අනේ අම්මු කුඩු බිස්නස් ගැන දන්නේ මං කොල්ලෝ කෙල්ලෝ එකතු කරලා ඡන්දෙ කෙරුවා මං මුඩුක්කුවස්සේ ළමයිව ඉඹගත්තා මං ආච්චිලා සීයලාව තුරුළු කරන් මං ළමයිට කුඩු පෙව්වා කියලා මතක නෑනේ බං වත් පැකටුයි සල්ලි ඡන්දෙට දුන්නේ මං ඇඟේ අමාරුවට අරක්කු දුන්නා බං වැඩිම මනාපය ගන්නව මතකයි වගේ බං කිසිම මැරකමක් කළාද මතක නෑනේ බං රටම දන්න නිලියෝ එක්ක රවුම් ගැහුවා මං අයියත් මට උදව් කළා ක්ලබ් වලදී බං පුංචි කෙල්ල ගොඩක් මතකයි වගේ බං අනාථ කළ කෙල්ලෝ ගාන මතක නෑනේ බං සිංගප්පූරුවට ගියා මට මතකයි බං ශ්‍රී ලංකාවත් චුට්ටක් මතකයි වගේ දැන් තාමත් කෙල්ලෝ ඉන්නව ඇඳ වටේට බං මුන් එක්කම ජොලි කරපුවා මතක නෑනේ බං ගම්පොල සීයා ආවා මතකයි වගේ බං වැලන්ටයින් ඇවිත් ගියා හිමින් සැරේ බං තවත් ලොක්කෝ ඇවිත් ගියේ හොරෙන්ම නේ බං සමහර අය එහෙ එනකොට ක්ලබ් එකේ නෙමං මිනිස්සු ජීවත් වෙන්නට බත් කනවද බං ඇඳුම් ඇඳලා වහගන්නේ හිලු වැල්ලද බං මිනිස්සුනේ එහෙම ඉන්නේ මට මොකටද බං විලිලැජ්ජාවක් මට නෑ මන් දන්නේ බං